අපේ රටේ දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ෆාස්ටිං ඉඳලා. ඒ කියන්නේ කෑම කන එක අඩු කරලා නැත්නම් කෑම කන එක නවත්තලා ඇඟේ බර අඩු කරගන්න නැත්නම් කෙට්ටු වෙන්න try කරන්න. හැබැයි ලෝකෙ පුරා කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා මේක හරියට කරේ නැත්නම් භයානක side effects එන්න පුළුවන් කියලා. අපි ඒ ගැන කතා කරා අපේ කලින් වීඩියෝ එකේ. අපි මේ වීඩියෝ එකේ කතා කරමු කොහොමද side effects වෙන්නේ නැතුව අපි මේ intermittent fasting හරියට කරන්න කියන එක. ඔයාලා දන්නවා intermittent fasting කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට දවසේ පැය කීපයක් කෑම නොකා ඉඳලා ඉතුරු පැය කීපයක් කෑම කන ක්‍රමය. මේක තමයි ප්‍රසිද්ධම ක්‍රමය. ඒක කරන්න පුළුවන් පැය 16ක් කෑම නොකා ඉඳලා පැය 8ක් කෑම කන්න පුළුවන්. සමහර අය කරනවා පැය 14ක් කෑම නොකා ඉඳලා පැය 10ක් කෑම කන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර අය කරනවා පැය 12ක් කෑම නොකා ඉඳලා පැය 12ක් කෑම කනවා. ඒ වගේම මේ රූපේ පේන විදිහට ඔයාලට කරන්න පුළුවන් සතියේ දවස් 5ක් normal විදිහට කෑම කනවා. හැබැයි සතියේ දවස් 2ක් කෑම කන එක අඩු කරනවා. ඒ වගේම තවත් සමහරු කරනවා දවසක්ම කෑම කන එක අඩු කරලා ඉතුරු දවස් ටික කෑම කනවා. ඒ කියන්නේ 24 hours fasting ඉන්න ක්‍රමයකුත් තියෙනවා. අනිත් ප්‍රධාන ක්‍රමය තමයි දවසට එක වේලක් කන එක. මේ හැම ක්‍රමයකම හොඳ සහ නරක තියෙනවා. මම අද ඒව මේකේ කතා කරන්න යන්නේ නැහැ. මම අද මේ වීඩියෝ එකේ mainly focus කරලා තියෙන්නේ මේ මොන ක්‍රමෙන් කරත් කොහොමද side effects, ඒ කියන්නේ අතුරු ආබාධ එන්නේ නැතුව මේක හරියට කරන්න කියන එක. මෙතනදී මම ප්‍රධාන වශයෙන් කරුණු 7ක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනි කරුණ තමයි අපි මේ intermittent fasting පටන් ගද්දී පටන් ගන්න ඕන slowly. සමහරු එකපාරටම 16 ක්‍රමයට යන්න පුළුවන්. එහෙම නැත්නම් දවසක් ෆාස්ටිං ඉන්න විදිහට යන්න පුළුවන්. හැබැයි අතුරු ආබාධෙන් නැතුව මේක කරන්න නම් පටන් ගන්න ස්ලෝලි. උදාහරණයක් විදිහට ඔයාලට පටන් ගන්න පුළුවන් 12 ක්‍රමය. ඒ කියන්නේ 12ක් ෆාස්ටිං ඉන්නවා. පැය 12ක් දවසට ෆාස්ටිං ඉන්නවා. පැය 12ක පීරියඩ් එකේදී ඔයාලට කන්න පුළුවන්. අන්න ඒ විදිහට පටන් ගන්න ඊට පස්සේ පැය 14 10 එහෙම නැත්නම් 16 8 ක්‍රමයට gradually හිමීට යන්න පුළුවන්. අපි එකපාරම 16 ක්‍රමයට හරි දවසක් ෆාස්ටිං ඉන්න ක්‍රමයට හරි ගියොත් වෙන්නේ මේ side effects එන එක. දෙවෙනි කාරණේ තමයි අපි හොඳට ඇඟට වතුර බොන්න ඕන. ඒ කියන්නේ අපිව hydrate කරලා තියාගන්න ඕන. අපි vigilant වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන. ඒ කියන්නේ ෆාස්ටිං කරද්දී වතුර බොන එක අඩු වෙනවා. මොකද කෑමත් එක්ක ගොඩාක් අපේ ඇඟට වතුර යනවා. කෑම කන එක අඩු වුනහම අපේ ඇඟේ තියෙන වතුර ගතිය අඩු වෙනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න ඕන intermittent fasting කරන අය ඒ fasting period එකේදී හොඳට වතුර බොන්න ඕන. වතුර නැත්නම් වලට black coffees බොන්න පුළුවන්. මොනවා හරි සීනි අඩංගු වෙන්නේ නැති බීම જાතියක් බොන්න ඕන. මේ තුන්වෙනි කාරණය තමයි කෑම කන period එකේදී. ඒ කියන්නේ fasting නැතුව කෑම කන්න තියෙන period එකේදී අපි කන්න ඕන ගොඩාක් පෝෂ්‍යදායී ආහාර. උදාහරණයක් විදිහට protein, vitamin, khනිජ ලවණ, මේදය කියන්නේ හොඳ මේදය. ඒ වගේ දේවල් තමයි අපි ගන්න ඕන. සීනි දාපු ආහාර ගන්න එපා. ඉතින් ඔයාලා vegetarian කෙනෙක් නම් ඒ vegetarian වල තියෙන අදාළ කෑම ಜಾති ප්‍රෝටීන් අධික කෑම ධාන්‍ය වර්ග වගේ ගන්නවා නම් ඊටාම වැදගත් වෙනවා. හතරවෙනි කාරණේ විදිහට කතා කරන්නේ මේ fasting කරද්දී ඔයාලා හරියටම timing එකකට කරන්න ඕන. ඒ කියන්නේ අපි දැන් උදේ වරුවක නම් fasting කරන්නේ හැමදාම. ඒ කියන්නේ ඔයා fasting කරන හැම දවසෙම උදේවරුව තෝරගන්න. දවසක උදේවරුව කරනවා, ආය හවස කරනවා, සමහර දවස්වල රෑ කන්නේ නැතුව ඉන්නවා, ඩිනර් එක ස්කිප් කරලා. එහෙම තැනින් තැනට යන්න එපා. ඒක හරියාකාරව එක වෙලාවකට ෆාස්ටිං කරන්න පුරුදු වෙන්න. මොකද බොඩි එක රෙකග්නයිස් කරනවා මෙයා ෆාස්ටිං කරන්නේ මෙන්න මේ පීරියඩ් එකේ කියලා. එතකොට ඒකට බොඩි එක හැඩ ගැස්සෙනවා. හැබැයි ඔයා තැනින් තැනට කරොත් වෙන්නේ බොඩි එක කන්ෆියුස් වෙනවා. එතකොට බොඩි එකට ස්ට්‍රෙස් එකක් එනවා. එතකොට අන්න අර සයිඩ් ඉෆෙක්ට්ස් වලට යන්න පුළුවන්. ඒකින්ද ඔයා හොඳට ෂෙඩියුල් කරලා දවසේ අදාළ වෙලාවක විතරක් මේ ෆාස්ටිං පීරියඩ් එක කරන්න පටන් ගන්න. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන ඔයාලා හොඳට නිදිය ගන්න ඕන. ඒකට හේතුව තමයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරද්දී ඇඟේ ෆැට් බර්න් කරලා අපේ ඇඟට එනර්ජි එක දෙන්න බලනවා. ඒ වගේම තවත් පරිවෘත්ති ක්‍රියා රැසක් සිදු වෙනවා. ඇඟ ස්ට්‍රෙස් එකක ඉන්නේ. ඉතින් ඒ ස්ට්‍රෙස් එකෙන් ඇඟ රිකවර් කරගන්න නම් අපි හොඳට ඇඟට රෙස්ට් එක දෙන්න ඕන. ඉතින් අඩුම තරමේ පැය 7ක් 8ක්වත් රැට නිදිය ගන්න ඕන. පළවෙනි කාරණේ ඊටාම වැදගත් කාරණයක්. ඔයාලා මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරද්දී ඔයාලගේ ඇඟේ තියෙන ෆැට් එක විතරක් නෙමෙයි ඔයාලගේ ඇඟේ තියෙන මසලුස් අඩු වෙන්න බලනවා. එතකොට හැත විදිහට ඇඟ කෙට්ටු වෙන්න බලපානවා. ඒක නිසා ඊටාම වැදගත් එක්සර්සයිස් කරන එක. එතකොට ඔයාලගේ මසල්ස් බල්ක් එක ඒ විදිහටම තියාගන්න පුළුවන් වෙනවා.
හැබැයි මේ එක්සර්සයිස් කරද්දී අර ෆාස්ටිං පීරියඩ් එකේ ඔයාලා එක්සර්සයිස් කරන්න ගියොත් මහස්සිකාරී කියන්නේ මහන්සියෙන් කරන එක්සර්සයිස් කරන්න ගියොත් ඔයාලගේ ඇඟ ගොඩාක් ටයර්ඩ් වෙනවා. එතකොට අන්න අර සයිඩ් ඉෆෙක්ට්ස් එන්න බලනවා. ඒක නිසා ඔයාලා එක්සර්සයිස් කරද්දී ෆාස්ටිං පීරියඩ් එකේ නැතුව ඔයාලා කෑම කන වෙලාව ඇතුළත එක්සර්සයිස් කරන්න වග බලා ගන්න. එතකොට අර සයිඩ් ඉෆෙක්ට්ස් එන එක වැළකෙනවා. මතක තියාගන්න එක්සර්සයිස් කරන්න ඕන. ඒ වගේම ඒක කරන්න ඕන කෑම කන පීරියඩ් එකේ. අවසාන කාරණය විදිහට මට කියන්න ඕනුනේ ඔයාගේ ශරීරයට ඇහුම්කන් දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ශරීරය කියනවා නම් ඔයාට ටයර්ඩ්, අමාරුයි, හිස රදය, නුරුස්සන ගතිය. ඒව තමයි සයිඩ් ඉෆෙක්ට්ස්. ඒ වගේම ඔයාලගේ ලිංගික ආශාවන් අඩුවීම පවා මේකෙන් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඇඟෙන් ඔයාලට එනවා නම් මෙන්න මේ සයිඩ් ඉෆෙක්ට්ස් ඔයාලා කරන්න ඕන වහාම මේ කරන එක නවත්තන්න ඕන. එහෙම නැත්නම් ඒ කරන ප්‍රමාණය අඩු කරන්න ඕන. අනිත් එක තමයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න බෑ මෙන්න මේ කට්ටියට. ප්‍රෙග්නන්ට් හරි බ්‍රෙස්ට් ෆීඩින් කරන හරි අම්මලට මේක කරන්න බෑ කියන්නේ හොඳ නෑ. ඊළඟ කට්ටිය තමයි නිදන්ගත රෝග තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව තියෙනවා නම් කරුණාකර ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න එපා. මොකද එයාලගේ ෂුගර් ලෙවල් එක එහෙම වුණාම දියවැඩියාව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. අනිත් එක තමයි ළමයි සහ ටීනේජර්ස්ලා. ළමයි සහ ටීනේජර්ස්ලාට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ක්‍රමය කරන්නම හොඳ නෑ. ඉතින් විශේෂයෙන්ම දෙමව්පියෝ වග බලා ගන්න ඕන තමන්ගේ දරුවෝ මේක කරන්න try එකක් දෙනවා නම් වහාම ඒක නවත්තන්න. ඉතින් ඔයාලට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් දැනගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ එක ක්ලික් කරන්න. ඒකෙදි අපි කතා කරනවා මේකෙදි තියෙන භයානක අතුරු ආබාධ පිළිබඳව. එහෙනම් ජය වේවා.